ආයුබෝවන්. අද වීඩියෝවේ මාතෘකාව ඉතාමත් සුවිශේෂී බව ඔබ දැනටමත් දන්නවා. ඒ සුවිශේෂී බව නිසාම මේ මාතෘකාවට මා විසින් කරුණු උපුටා ගන්නා ලද මූලාශ්‍රයන් සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කරලම ප්‍රධාන වීඩියෝට යොමු වීම ඉතාමත් උචිත බව මා හිතනවා. ඒ නිසා අපි ඉක්මනින්ම අද වීඩියෝවට මා කරුණු උපුටාගත් මූලාශ්‍ර ග්‍රන්ථ පිළිබඳව හඳුනා ගනිමු. අපි බලමු මොනවද මේ පූර්ව ඉන්දියානු සාහිත්‍යයේන මූලාශ්‍ර කියලා. 1. අද්භූත රාමායනය. අද්භූත රාමායනය ලියවෙන්නේ සංස්කෘත භාෂාවෙන්. මෙහි කතෘ විදියට සලකන්නේ වාල්මීකී වුණත් සාම්ප්‍රදායික වාල්මීකියෙන් වෙනස් කෘතියක් විදියට තමයි මෙම අද්භූත රාමායනය හඳුන්වන්නේ. අද්භූත රාමායනයේ තියෙන විශේෂත්වය තමයි රාවණයන්ට සහස්‍රමුඛ රාවණා අර්ථයෙන් මුහුණු 1000ක් තිබෙන බවත් කියවීම. කතාවේ විෂය වෙන්නේ රාමායනයේ පසු කාලීන වෙනස්කම් සහ ශාක්ත. දෙවන මූලාශ්‍රය ජමනීය මහභාරතය සහස්‍රමුඛ රාවණා චරිතම්. මෙම ජමනීය මහභාරතය ලියවෙන්නේ සංස්කෘත භාෂාවෙන්. මේකේ තියෙන විශේෂත්වය තමයි ජෙමිනීය මහභාරතය නම් අල්පයෙන් දන්නා විකල්ප මහභාරත ග්‍රන්ථයක් විදියට තමයි. එහෙම නැත්නම් විකල්ප මහභාරත ග්‍රන්ථ කොටසක් විදියට තමයි මේ ග්‍රන්ථය හඳුන්වන්නේ. කතාවේ විෂය වෙන්නේ රාවණයන්ට වඩා බලවත් සහස්‍රමුඛ රාවණා යන්නෙකු රාවණා සහ දෙවියන් පරාජය කළ වගේම අවසානයේ සීතා දේවිය විසින් ඔහුව මරා දැමෙන කතා පුවතක්. ප්‍රදීප් භට්ටාචාර්ය සහ ශේඛර් කුමාරසෙන් විසින් සංස්කෘත සහ ඉංග්‍රීසි සංකලනයක් විදිහට තමයි මේ පරිවර්තනය සිදු කරලා තියෙන්නේ. තුන්වෙනි මූලාශ්‍රය බිලංකා රාමායනය. මෙම බිලංකා රාමායනයේ භාෂාව ඔඩියා ලෙස නම් කෙරෙන ඔඩිෂා ප්‍රාන්තයේ භාෂාවයි. මේ කතෘ විදියට සලකන්නේ සරලාදාස් කියන පුද්ගලයා. මේකේ තියෙන විශේෂත්වය තමයි අද්භූත රාමායනය සහ සීතා මහාකාලී හැඩයෙන් පෙනී සිටින අංගයන් ඇතුළත් වීම. හතරවෙනි මූලාශ්‍රය පුරාණ සංග්‍රහ. යම් පුරාණ ග්‍රන්ථවල විශේෂයෙන්ම ද්විතාවට සහ ශාක්ත පුරාණය සහස්‍රමුඛ රාවණයාට සමාන චරිත සමහරක් විට සංකේතවලට පමණක් ලඝු වෙලා මේ මූලාශ්‍රවල සඳහන් වෙනවා. හොඳයි. ඒ මම ඔබට හඳුන්වා දුන්නේ අද වීඩියෝවේ මා කතා කරන්න බලාපොරොත්තු වන කරුණු මත පදනම් වෙච්ච මූලාශ්‍ර සම්බන්ධවයි. අපි දැන් යමු අද වීඩියෝවට. සහස්‍රමුඛ රාවණාගේ කතාව ආරම්භ වෙන්නේ ඈත අතීතයේ තේත්‍රා යුගයේදීය. ඔහුගේ පියා වූයේ මහා ඍෂිවරයෙකු වූ විශ්‍රාවාස මුනි. මව වූයේ රාක්ෂස කුමරියක වූ කයිකේශිය. මේ අනුව සහස්‍රමුඛ රාවණා බ්‍රාහ්මණ සහ රාක්ෂස යන දෙවංශයේම අති බල සම්පන්න සංකල්පයක්. ඔහුගේ පියාගේ පරපුරෙන් ඔහු පැවත එන්නේ මහා ඍෂිවරයෙකු වූ පුලස්ති ඍෂිගේ මුනිබිරුක ලෙසයි. පුලස්ති බ්‍රහ්ම දෙවියන්ගේ දසපුත්‍රයන්ගෙන් කෙනෙකු වූ අතර සප්ත ඍෂිවරයන්ගෙන් කෙනෙකුත් ලෙසද සැලකෙනවා. මවගේ පාර්ශවයෙන් ඔහුගේ සීයා වෙන්නේ රාක්ෂසයන්ගේ රජු වූ සුමාලි. සුමාලි තම දියණිය වන කයිකේශි ලෝකයේ බලවත්ම අයෙකු සමග විවාහ කර දීමට අපේක්ෂා කරනවා. අන්න එවිට උපදින දරුවන් අති බල සම්පන්න වනු ඇතැයි සුමාලි රජු විශ්වාස කරනවා. සහස්‍රමුඛ රාවණා ගැන කතාව ආරම්භ වෙන්නේ රාමායනයටත් කලින් අද්භූත රාමායනය ලෙස හඳුන්වන පුරාණ ග්‍රන්ථයේ. සහස්‍රමුඛ රාවණා ඔහුගේ නාමයෙන්ම ඔහුගේ අතිමහත් බලය පෙන්눔 කරනවා. සහස්‍ර කියන්නේ 1000ක් වන අතර මුඛ කියන්නේ මුහුණු. 1000ක් හිස් හා 2000ක් අත් ඇති ඔහු සාමාන්‍ය රාවණාටත් වඩා ශක්තිමත් අභිභවනය කළ නොහැකි බලවේගයක් විදිහට තමයි මේ පුරාණ ග්‍රන්ථවල සහස්‍රමුඛ රාවණාව හඳුන්වලා තියලා තියෙන්නේ. ඔහු ත්‍රිලෝක්‍ය පුරි නම් රාජධානියක පාලකයා වූ බවත්, එය ඉන්දියාවෙන් සැතපුම් 10 ගණනක් දුරින් මුහුද මැද පිහිටි දූපතක් බවත් සඳහන් වෙනවා. ඔහු දෙවියන්, අසුරයන්, නාගයන්, ගාන්ධර්වයන් සහ සෙසු සියලු සත්ත්ව කොට්ටාශ පරාජය කරමින් ලෝකයේම තම යටතේ පාලනය කළ බව පැවසෙනවා. ඔහුගේ මෙම අසහාය බලයට හේතු වූයේ ඔහු බ්‍රහ්ම දෙවියන්ගෙන් ලැබූ වරයක් විදියට තමයි මෙහි සඳහන් වන්නේ. සහස්‍රමුඛ රාවණා තම බලය තවදුරටත් වර්ධනය කර ගැනීමට බ්‍රහ්ම දෙවියන් වෙත ගොස් දරුණු තපස් රැක්කා.
දසදහසක් වසරක් පුරා ඔහු තම හිස් එකිනෙක කපා ගිනිදැල් වලට පූජා කරලා තියෙනවා. ඔහුගේ 999 වෙනි හිස පුලුස්සා දමනකොට බ්‍රහ්ම දෙවියන් ප්‍රත්‍යක්ෂ වෙලා ඔහුට වරමක් දෙනවා. එම වරමට අනුව ඔහුට දෙවියන්, අසුරයන්, නාගයන්, ගහන්ධර්වයන් ඇතුළු බ්‍රහ්මයා විසින් මැවූ කිසිවෙකුගෙන් හානියක් සිදු නොවන බවයි මෙම මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් ලක්ෂ්මී දේවිය විසින් ඔහුව මරා දමනු ඇති බවත්, කංචලාක්ෂී නම් විද්‍යාධර ස්ත්‍රියක් විසින් ඔහුට ශාප කළ බවත්, මෙම වරම නිසාම ඉන්දිය රාමායනයේ එන දසහිස් රාවණාගේ ඝාතකයා වූ ශ්‍රී රාම සහස්‍රමුඛ රාවණාට එරෙහිව සටන් කරලා තියෙනවා. ඉන්දිය රාමායනයේ එන දසහිස් රාවණා පරාජය කළේ ශ්‍රී රාම. ඒත් සහස්‍රමුඛ රාවණාව පරාජය කරන්නේ කවුද? සහස්‍රමුඛ රාවණා ශ්‍රී රාම සමග සටනට පිවිසුනේ කුවේර රජුගෙන් ලැබුණු පුෂ්පක විමානය නම් ගුවන් යානය සහ කටෝර කුඨාර නම් ආයුධය සමගයි. නමුත් ශ්‍රී රාමාට ඔහුව පරාජය කරන්න බැරි වුණා. ඒ බ්‍රහ්මයා දුන් වරම නිසා. මේ අවස්ථාවේ ශ්‍රී රාම බ්‍රහ්මවරය සහ කංචලාක්ෂිගේ ශාපය සිහිපත් කර සීතා දේවියට සටනට එක් වෙන්න කියලා ඉල්ලලා සිටියා. අද්භූත රාමායනයට අනුව මේ සටනේදී සහස්‍රමුඛ රාවණාව පරාජය කර ඝාතනය කරන්නේ ශ්‍රී රාම නෙවෙයි. ඒ සීතා දේවියමයි. මෙයින් පැහැදිලි වන්නේ ඔහුගේ පරාජයට හේතු වුණේ මිනිසෙකු නොව දේවියකගේ බලය හා ශාපය බවයි. සහස්‍රමුඛ රාවණා සහ දසහිස් රාවණා අතර වෙනස හිස් ගණනට වඩා එහා ගිය දෙයක්. දසහිස් රාවණා ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක් සහ ශිල්පියෙක් ලෙස ගෞරවයට පාත්‍ර වුණා. ඒත් සහස්‍රමුඛ රාවණා නිරූපණය කරන්නේ ඊටත් වඩා බල සම්පන්න ලෝකේම පාලනය කළ ඉතා ප්‍රවේගකාරී බලවේගයක් විදියටයි. ඔහුගේ පරාජය ලෝකයට විශාල සහනයක් ගෙන දුන් සිදුවීමක් ලෙසත් සලකනවා. සහස්‍රමුඛ රාවණාගේ කතාව හුදෙක් පුරාවෘත්තයක් ලෙස බැහැර කරන්න බෑ. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පවතින පුරාණ ග්‍රන්ථ හා ජනප්‍රවාද මේ චරිතය පිළිබඳව කතා කරනවා. ගයාන් සඳකැලුම් විතානගමගේ වැනි කතුවරුන් රචනා කළ සහස්‍රමුඛ රාවණා වැනි කෘතීන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඔහු යනු හුදු රාක්ෂසයෙක් නොව දේව, ඍෂි සහ රාක්ෂස ගුණාංගයන්ගේ සංකලනයක්. ඔහුගේ කතාව බලය, ඊර්ෂ්‍යාව, ශාප සහ අවසානයේදී ධර්මයේ ජය ගන්නා ආකාරය පිළිබඳව අපූර්ව පාඩම් අපට කියා දෙනවා. සහස්‍රමුඛ රාවණාගේ කතාව සත්‍යයක්ද පුරාවෘත්තයක්ද යන්න තීරණය කිරීම ඔබට බාරයි. නමුත් මේ පුරාණ රජු පිළිබඳව වැඩිදුර අධ්‍යයනය අපේ අතීතය පිළිබඳව නව අවබෝධයක් ලබා දෙන බව නම් මොනවට පැහැදිලි වෙනවා. අද වීඩියෝව අවසන් කිරීමට මා තෝරාගනු ලබන්නේ අද්භූත රාමායනයේ සඳහන් වන සුවිශේෂී ශ්ලෝකයක්. උපුටා ගැනීම. සුමාලි රාක්ෂස ශ්‍රේෂ්ඨෝ කෛකාශි නාම තත්සුත මුනි විශ්‍රවාස පත්නි සාසුත රාවණාද්වයම් ඒක සහස්‍රවදනෝ ද්විතීය දශවක්ත්‍රක ජනම් කාලේ සුරයිරු රුක්තමකාශේ රාවණාද්වයම් ලෝකනම් රාවණාජත්තම් නාග යෞගික මේතයේ. මේ අර්ථය වන්නේ සියලු යක්ෂයන්ගේ ප්‍රථමයා වන සුමාලිහට කෛකේෂී නම් දියණියක් වූයේය. ඇය විශ්‍රාවාස මුනිගේ පතිනිය වූ අතර ඇය පුතුන් දෙදෙනෙකු බිහි කළාය. එක් අයෙකු සහස්‍රමුඛ රාවණා වන අතර අනෙකා දසමුඛ රාවණා වන්නේය. ඔවුන්ගේ ජන්ම සමයේ දෙවියන් ස්වර්ගයේ සිට ආඥාවක් නිකුත් කරේය. ලෝකයාට රාවණාවරු දෙදෙනෙක් ජම්මේ ලැබ ඇති වග. ඔබ සැමට ජයශ්‍රී. හෙලේ රකින්නේ අපේ රජුන්නේ හෙලේ රකින්නේ මහා හෙලේ රකින්නේ අපේ රජුන්නේ හෙලේ රකින්නේ මහා ජය ජය ශ්‍රී රාවණා